මුලින්ම ඇඳුම් ටික අරගෙන තියෙනවා. ඊට පස්සේ මේ ඇවිල්ලා රෑෂ් වෙස්ට් එක, ඊට පස්සේ ස්විම් සූට් එක, මාස් දෙකක් අරගෙන තියෙනවා. මගේ ට්‍රයිපෝඩ් එක තියෙනවා, පවර් බෑග් එක, සන්ග්ලාස් එක, ෆෑන් එක. ටිකක් දුර යන හින්දා, ටිකක් නෙමේ ගොඩක් දුර යන හින්දා අනිවාර්යයෙන්ම ඕන කරන දෙයක්. ඊට පස්සේ මගේ ගිම්බල් එක තියෙනවා, චාර්ජර් එක තියෙනවා. තව ගන්න තියෙනවා මගේ ට්‍රැවල් පිලෝ එක ගන්න තියෙනවා. ඒක කබඩ් එකෙන් ගන්නවා. මතක ඇතුව දික්කල්සමක් ගත්තා. මොකද සමහර පන්සල් කෝවිල් වලට කොට කල්සම් ගහගෙන යන්න බෑ. ඉතින් ඒ නිසා දික්කල්සමක් ගත්තා. තවත් අවශ්‍ය කරන බඩු ලෑස්ති කරගෙන තියෙන්නේ. හෙට උදේම පිටත් වෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ පාර ගොඩක් දුර යන නිසා. Good morning. මම රසුල්. උදේම නැගිට්ටා යන්න ලෑස්ති වෙන්න. ඉතින් දැන් යන්න ලෑස්ති වෙනවා. මේක මගේ ෆස්ට් ටයිම්. ඉතින් එක්සයිට්මන්ට් එකක් තියෙනවා. අනිත් අයටත් මේක ෆස්ට් ටයිම් ට්‍රැවල් එකක්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දවස් දෙකක් එහෙ ඉන්න. ඉතින් දිගටම ඉන්න වීඩියෝ එකේ. ඉතින් ඔයාලටත් පුළුවන් අපි කොහෙද යන්නේ කියලා බලාගන්න. කණ්ඩ නැවතුවා. දැන් ආපහු පිටත් වෙනවා. මීරිගම එන්ට්‍රන්ස් එකට කිට්ටු වෙනවා. මැප් එකේ තව කොච්චර පෙන්නනවද? මේ මීරිගම ඉන්නේ. කවුද දැන් ඉන්නේ අපි? දැන් Google එකේ live නේ පෙන්නන්නේ කොහමද? Google එකේ ඒ වෙලාවට තියෙන live එක තමයි පෙන්නන්නේ traffic එක. මෙතනින් වමට එළියම ගියත් නෑ. සෝරි නේ. එළියම ගියත් හරි හරි අපි ආවා මීරිගම එන්ට්‍රන්ස් එකට.
නිකන් පොඩ්ඩක් කටුනායක හයිවේ එක වගේ නේද? පොඩ්ඩක් ඒ ලුක් එක තියෙන. හැබැයි මේකේ මේවා කණු වැඩිනේ ඔය වයර් මේවා තියෙන්නේ මේ දෙපැත්තේ. උදේ අනිත් පැත්තේ එතකොට දාන්නේ එකයි යන්නේ. මේකේ යනවා. ඒකත් මෙච්චර දුර ඇවිල්ලානේ ඒක නෝට්ටුන්නේ නෑනේ. එක ලයිට් කණුවක් නෑ. දැන් මෙච්චර දුර ආවා එක ලයිට් කණුවක් තිබ්බේ නෑනේ. අපි අර පටන් ගත්ත තැන ඉඳලා දැන් බලන්න ඉවර වෙන තැන වෙනකන් මම හිතන්නේ නෑ. ග්‍රෑඩ් ඇතුගල පිටිපස්සේ ගියා. ඊ විහාරයට ගියා නම් අපි. එතන හැම එක්කෙනෙක්ම ඇතුළට ගියාන් පස්සේ එළියට එද්දි අනිවාර්යයෙන් තේරෙනවද එතන? පොඩි කැලේ. අර ගැස්වලින් වෙන්නේ කැලේ හිටලා. මොනවද පාතල් ඉස්සරහ ගිහින් කුරුණෑගල යග්ගපිටිය එක්සිට් එක. අගදී ගොකරැල්ල හරියේදී පොඩි කරදරයක් වුණා. වාහනේ ස්ලෝ වෙලා ඊට පස්සේ ස්ටාර්ට් වෙන්නේ නැතුව ගියා. ඊට පස්සේ අපි මේ ගොකරැල්ල හරිය කුරුණෑගල පහු කරා. හිතපු නැති දෙයක් වුණේ. දැන් කොහොමත් පැය දෙකකට කිට්ටු වෙන්න බ්‍රේක් ඩවුන් එකක් වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි හොයලා මේ පැත්තේ එක්කෙනෙක්ට උදව්වක් අරගෙන කොහොම හරි මෙතන ගරාජ් එකට ආවා. වාහනේ චෙක් කරගෙන තියෙන ඔක්කොම චෙක් කරගෙන එකපාරට මොකද දුරක් යන නිසා හැමදේම හොඳට වෙයි කියලා හිතනවා. ඉතින් අපි එනම් මේක බලාගෙන තමයි අපි හැමදේම ෆුල් චෙක් අප් එකක් කරගෙන තමයි යන්නේ. මොකද අවස් 3ක් විතර අපි ඉන්නවා. ඉතින් ඒ නිසා මොකද අපි හිතපු නැති දෙයක් තමයි වුනේ. ඉතින් ඒ නිසා චෙක් කරගෙනම තමයි අපි මෙතනින් යන්නේ. කන්තලේ තමයි තියෙන්නේ. ඉතින් ඉස්සරහට ඔව් ඉස්සරහට එන්නේ කන්තලේ තමයි ඊළඟට. කන්තලේ වැවත් එක්ක දැන් වැව පේන්න ඕනේ. එමුණාට ඒවා ලයිට්ස් දාලා තියෙනවා. නෑ. වැව තියෙන පාරත් එක්කම තියෙන්නේ. ඒකේ කායකින් කරන්න හොඳයි. දැන් නම් රූට් එකෙන් 120කටත් 120 නෙමෙයි 180කටත් වැඩි ඇවිල්ලා තියෙන රූට් එකට. කන්තලේ ඊට පස්සේ ට්‍රින්කෝ
පන්තලේ ඉඳලා යන්න ඕනේ. මේ අපි ඉන්නේ මෙතනින් ටිකටම ගියාම රූම්ස් තියෙන්නේ. මෙහෙට නම් එන්නේ ගොඩක්ම ෆැමිලිස් තමයි එන්නේ. දැන් වෙලාව හරියටම රෑ 12යි. අපි දැන් තමයි ත්‍රිකුණාමලයට ආවේ. ඉතින් උතරමගදී අපිට හිතපු නැති කරදරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ නිසා ගමන් මහන්සියත් එක්ක අපිට වැඩිපුර මහන්සියක් දැනෙනවා. මගේ ඉස්සරහ නම් කලපුව තියෙන්නේ සිසිල් සුළඟක් එක්ක. වැඩි විස්තර අපි හෙට උදේට කතා කරමු. දැන් ඉතින් වොෂ් එකක් දා ගන්නත් ඕනේ. ඊට පස්සේ